දඬුවම් දෙනවද ක්‍රිෂ්ණට පියාණනි? කෙසේ දඬුවම් දෙන්නද? හැමදෙනාම සතුටින් හිනස්සන කෙනෙකුට. ඔබගේ පුත්‍රයා නම් හරිම අපූරුයි. ඇයි බලරා දඟ වැඩ කළත් හරිම හුරතල්. අපි දඟ වැඩ කරන හැම වෙලාවෙම මව්පියන් සීනාසෙනවා. කුමක්ද කරන්න හදන්නේ ක්‍රිෂ්ණා? ඒවා ගොඩක්. කුමක්ද ගොඩක් කරන්නේ? දඟ වැඩ. ඔව් අපි මේ වෙලාවේ කරන්න ඕනේ දඟ වැඩ තමයි. ඔයා හරිම අපූරුයි. ඒ වගේම හරිම දක්ෂයි. මල්ලි. අපි දඟ වැඩ ගොඩක් කරලා මෑණියන් පියාණන් පුදුම කරමු. පැටව් ඔක්කොම ලියලා කිරි බොන්න දුන්නම ඔවුන් සිතාවි අපි හරිම දක්ෂයි කියලා. එන්න ඉක්මන් කරන්න. ගොපල්ලන්ට ගන්න කිරි දැන් ඇත්තේ නැහැ. කුමක්ද කරන්නේ? පැටවුන්ට කෑම දුන්නා. අපි කෑම දුන්නානේ. කුමටද ගවයන් ලෙහා දමන්නේ? මොන තරම් හුරතල් වැඩද මෙයාලා කරන්නේ? යශෝදා, නන්ද මහරජතුමනි, ඇවිත් බලන්න ඔබගේ පුතාගේ හපංකම්. අපි නේද පියාණනි දක්ෂම ළමයි බ්‍රින්දාවනේ. අපි මෝරුයි ගිතලි හොරකම් කළා නම් එයාලා hina වෙන එකක් නැහැ. එල්ලුවට පස්සේ එයාලට පුරුදු විදියට හොරකම් කරන්න බෑ. කිරිවැස්සක්. ඔයා ඕකේ මොනවද කරන්න හදන්නේ? කිරිවැස්සක්. මට වැස්සක් එපා. අර මෝරුයි ඕනේ. ඉන්න සොරුව අල්ලලා දෙනවා. මේ වරදට නම් ඔබ දඬුවම් කළ යුතුමයි. මෙයාලා අපේ මෝරු සොරකම් කළා. නැවතත්. ඒ සත්‍යයක්ද?